මතක තියාගන්න කවදාකවත් ඔය ඉන්න පාලකයෝ පරිපාලකයෝ කවුරුත් ගිහිල්ලා අර පිටකොටුවේ තියෙන රතුපල්ලේ තියෙන ආධාර ටික ගැන හෙව්වේ නෑ දසුන්. අර තියෙන නල්ලුරු කෝවිලේ තියෙන බැනික් ටික හෙව්වේ නෑ දසුන්. නල්ලුරු කෝවිලේ රත්තරන් ටික හෙව්වේ නෑ දසුන්. මේ එන්නේ බුද්ධ ශාසනයට අරින්න මගේ භාෂාවෙන් කිව්වොත්. මේක ආගම්වාදී වපුරන්නේ ඔවුන්මයි. ඔවුන්මයි මේ පරිසරය විනාශ කරන්නේ. මේ හේතුව බෞද්ධයාට මොකද බෞද්ධයා කියන්නේ දසුන් ඇත්තටම එකක් තමයි ඔවුන් හිතනවා අපි බැඳගෙන ඉන්නේ නැහැ කියලා. බැඳගෙන නැතුන ඔවුන් අතහරිනවා. ඔවුන් හිතනවා අපි කරන දෙයක් කරගත්තේ අපි ධර්මයේ කියන්නේ මේ ටික නෙමෙයි කියලා අතහරිනවා. හැබැයි මතක තියාගන්න දුටුගැමුණු රජතුමාම හිතුවා නම් අද රුවන්වැලි සෑයත් නැහැ. අද එළහර එහෙනම් මේ රටේ සම්පූර්ණයෙන් අල්ලගෙන. එදා ප්‍රභාකරන්ටත් මේ අවස්ථාව දුන්නා නම් ප්‍රභාකරනුත් මේ රට දැන් අල්ලගෙන දසුන්. එහෙනම් මේ යන්නේ වෙන ක්‍රමයක් දසුන්. දැන් මියුරු දැන් ඔබ ඔය කියන විදිහට කතරගම දෙවියෝ ඔච්චර බලවත් නම් දැන් කතරගම දෙවියන්ට ආභරණ වලට නෑ දැසුන්. හරිද? දැන් ඔය කතරගම දේවාලේ පාත්‍රයේ පවිකාලේ ප්‍රශ්න පාත්‍රයකුයි තැටියකුයි ප්‍රශ්නයක් ආවනේ. දැන් ඔය තැටිය කවුද පූජා කරේ? තැටිය කොහොමද උතන්ට ආවේ? ඔයගේ ප්‍රශ්නේ තැටිය හොරගම් කරා කියලා. මෙහෙමයි දසුන්. දෙවියන් වහන්සේලාට මිනිස්සු බුද්ධියෙන් දකින්න ආධ්‍යාත්මයෙන් දකින්න දෙකක්. ආධ්‍යාත්මික කියන මිනිස්සුන්ට බුද්ධියක් තියෙන්න ඕනේ. බුද්ධිය තියෙන මිනිස්සුන්ට ආධ්‍යාත්මික. සමහර මිනිස්සු ආධ්‍යාත්මික විතරයි බුද්ධිය නැහැ. මම මේ දෙකෙන්ම දැකලා කියන්නේ දසුන්. මේකේ තියෙන පළමු කාරණේ තමයි කතරම් දෙන්නාන්සේට ඇත්තටම රත්තරන් ආභරණ රන් කාසි ඕවා කිසි දෙයක් වැඩක් නැහැ. ඒ වගේම වෙනත් මේ බුදුහාමුදුරන්ට බුදුහාමුදුර සැල අතරලා ආපු කෙනෙක් දසුන්. අරකින් රාම්‍ය සුරාම සුබ කියන මාලිගාව ප්‍රධාන මාලිගාව සහ සක්විති රාජෝග තිබේ ඒ රාජෝගෙත් අතරලා ආපු කෙනෙක් දසුන්. මේක කිසි දෙයක් බැඳගෙන නැහැ. හැබැයි අපි යම් වත්කමක් යම් දෙයක් ආගමික පුනර්ජීවනට දෙව්රම් විහෙර දසුන් වෙන්දේසි කරලා විකුණුත් ප්‍රශ්නයක් දසුන්. තව දවසකින් කියයි පන්සල ඉඩම් ප්‍රමාණය වැඩි ඉඩම් ටික කට්ටි කරලා විකුණන්න කේ දසුන්. ඕක දසුන් කරන්න හදන්න. මොකද හොඳම කොළඹ ඒරියා එකේ තියෙන දසුන් හොඳම නාගරිකකරණ තැන හොඳම වැඩි ඉඩම් ප්‍රමාණය පන්සල් වල. ඊට පස්සේ කේ පන්සල් මෙච්චර භූමියක් මොකටද ඕක කියේ. ටික ටික ආක්‍රමණිකයා එන්නේ අපිට අරින්නම තමයි දසුන්.